අපි 2016 වර්ෂයේදී කුසිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත්ත ඉඩම් සම්බන්ධව මට විතරක් නෙමෙයි ඒ කාලේ හිටිය සියලුම ඇමතිවරුන්ට හිටපු ඇමතිවරුන්ට එන්න කිව්වා. එන්න කියලා තිබුණා. ඒ වගේ මටත් ඉල්ලීමක් වෙලා තිබුණා එන්න කියලා. ඒ අනුව අද ඇවිල්ලා ඒ සම්බන්ධව විස්තර කියලා යනවා. හැමතැනම තියෙනවනේ පරිගැනීම් ඔබතුමාටත් පරිගැනීම් එහෙම තියෙනවා. මේක පරිගැනීමක් නෙමෙයි. මේක අද එදා කවුරු හරි පැමිණිල්ලක් දාන්න ඇති ඒ සම්බන්ධව මට විතරක් නෙමෙයි සියලුම හිටපු ඇමතිවරුන්ට එන්න කියලා තිබුණා. ඒ අනුවයි මමත් අද ආවිල්ලා විස්තර දුන්නා. දැන් මොකක්ද ඔබතුමාගේ පක්ෂයට ඔබතුමාගේ කණ්ඩායමේ ක්‍රමවේදය දැන් ඊටම ඉන්නවද මොකක්ද යන පිළිවෙල වැඩ පිළිවෙල? අපේ පක්ෂ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ජනතාවට කරන්න පුළුවන් සේවයේ විරුද්ධ පක්ෂයේ ඉඳලා කරන වැඩ කරගෙන යනවා.